සුබ දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනා. ඉතින් අද next stop YouTube නාලිකාවෙන් ඔයගලන්ට ගෙනල්ලා තියෙන අලුත් RU එකක්. ඉතින් අපි අද ගෙනල්ලා තියෙන්නේ Kia Sonet GT line. මේ vehicle එක ගැන කතා කරන්න ඉස්සෙල්ලා මට ඔයගලන්ට කියන්න ඕනේ මේකේ variants සහ trim level ගැන. මේකේ trim level ඔයගලන්ට තුනක් හම්බ වෙනවා. Tech line, GT line, X line කියලා. Tech line කියන්නේ නැත්නම් basic trim line එක. ඊළඟට අපිට GT line එක එනවා. මේ අද ගෙනල්ලා තියෙන GT line vehicle එක. GT line එක තමයි sporty පැත්තට බර වෙන trim line එක. ඊළඟට අපිට හම්බ වෙනවා X line කියලා. X line කියන්නේ exclusive line කියලා Kia brand එකෙන් හඳුන්වන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් මිලෙන් වැඩි සහ එතනදී ඔයගොල්ලන්ට හම්බෙන්නේ ෆුල් බ්ලැක් සමහරට ඔයගොල්ලෝ මාකට් එකේ දැකලා ඇති මැට් බ්ලැක් වෙහිකල් එකක් තියෙනවා. ඇතුළේදී ඔයගොල්ලෝ ඉන්ටීරියර් සේජ් ග්‍රීන් විදියට කලර් එකක් බලා ගන්න පුළුවන්. ඒක එක්ස්ක්ලූසිව් පැකේජ් එකක් විදියට හම්බෙන්නේ. ඉතින් මේ ට්‍රිම් ලෙවල් යටතේ තියෙනවා එක එක වේරියන්ට්ස්. ඉතින් මේ වේරියන්ට්ස් ගැන කතා කරාම ලංකාවේ මාකට් එකේ ඔයගොල්ලන්ට බොහෝලට දැනගන්න පුළුවන් HTX version එක සහ GTX plus version එක. ඉතින් GTX plus version එක තමයි top spec version එක විදියට එන්නේ. සහ HTX version එක features වලින් අඩු සහ විශේෂ දෙයක් විදියට ADAS level 1 තියෙනවා මේ GTX plus version එකේ. නමුත් HTX එකට යනකොට basic level එකේ vehicle එකක් විදියට තමයි HTX එක ලංකාවට එන්නේ. ඉතින් මිල ගැන සඳහන් කරොත් එහෙම සාමාන්‍යයෙන් GTX version එකක් මිලියන 12ත් 13ත් අතර price range එක තියෙනවා. HTX variant එක සාමාන්‍යයෙන් මිලියන 11ත් 12ත් අතර අගේ එක ඔයගලන්ට මිලදී ගන්න පුළුවන්. ඉතින් අපි මේ vehicle එකේ history එක ගැන පොඩ්ඩක් කතා කරොත් එහෙම මේ vehicle එක release වෙන්නේ 2020 දී design innovations වෙන්නේ Kia Global Korean mother company එකේදී සහ හැබැයි මේක manufacture වෙන්නේ ඉන්දියාවේ. ඉතින් මේ 2020 දී Kia brand එක ඒගොල්ලන්ගේ සම්පූර්ණ design philosophy එක වෙනස් කරලා ඒගොල්ලෝ අලුතින් design concept එකක් ගේනවා opposite united කියලා. ඉතින් ඒකෙදි වෙන්නේ contrast elements දෙකක් එක ළඟට ගෙනල්ලා ඒකෙන් නිර්මාණාත්මක දෙයක් අලුතෙන් නිර්මාණය කිරීම. ඒක උදාහරණයක් වශයෙන් අපි හිතමු රවුමක් සහ කොටුවක් එක ළඟට ගෙනම ඒකට ලොකු කොන්ට්‍රාස්ට් එකක් එතන. ඉතින් ඒ වගේ ගොඩක් වෙලාවට ඇතුලේ වුණත් හරි අමුතු ඩිසයින් ලැන්ග්වේජ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ vehicle එක ඇත්තම 2020 දී රිලීස් වුණාට පස්සේ 2024 දී ආපහු ෆේස් ලිෆ්ට් එකක් එනවා. ඉතින් දැන් 2024 ඉඳන් 2026 වෙනකම් මේ එන්නේ ඒ අලුතෙන් ආපු ෆේස් ලිෆ්ට් එක. හරි. එහෙනම් අපි ටක් ගාලා ගිහින් බලමු vehicle එකේ එක්ස්ටීරියර් එක කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලන්ට ෆ්‍රන්ට් එකේ උඩින්ම එනවා හොඳ පළල් ස්ක්‍රීන් එකක් එක්ක අපිට ඉස්සරහින් හම්බ වෙනවා මේකේ level 1 ADAS තියෙනවා කියලා මම කිව්වා. එතනට එන කැමරා සිස්ටම් එක. මේක ඇත්තටම රේඩාර් සෙන්සර්ස් හම්බෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. නමුත් මේ කැමරා එකෙන් ඉස්සර on traffic එක රෙකෝඩ් කරගෙන software එකක් through run කරලා හොඳ optimize වෙච්ච level 1 ADAS safety features ටිකක් අපිට හම්බ වෙනවා. ඉතින් මේකෙදි ඔයගොල්ලන්ට lane departure warning, lane keep assist සහ driver attention warnings වගේ level 1 ADAS system එකට අදාළ සියලුම features හම්බ වෙනවා. අපි මේ vehicle එකේ bonnet එක බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා පොඩි shape එකකට තමයි මේ bonnet එක හදලා තියෙන්නේ. ඒ කියන්නේ මේක ගොඩක් aerodynamically මේක සාමාන්‍යයෙන් උලන් කපාගෙන යන විදිහට තමයි design කරලා තියෙන්නේ. full efficiency එක අපිට වැඩි කරගන්න. එතන ඉස්සරහින් Kia badge එක බලා ගන්න පුළුවන්. මේක තමයි ඇත්තටම අලුත් Kia brand එකේ badge එක. මේකේ අපිට විශේෂම දෙයක් විදිහට මේ iconic tiger nose grill එක බලා ගන්න පුළුවන්. මේක තමයි Kia ලගේ signature grill එක විදිහට එන්නේ පොඩි පොඩි වෙනස්කම් එක්ක. ඔයගලන්ට පුළුවන් මෙතනින් බලා ගන්න මෙතන තියෙනවා black chrome garnish එකක් සහ ඉස්සරහින් මම කිව්වා මේකේ ඔයගලන්ට 360 view camera පද්ධතියක් තියෙනවා. ඉතින් ඒකේ front cam එක මෙතනින් බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ආපහු මේකේ මේ DRL එක ගැන කියන්න ඕන. මේක ඇත්තටම සාමාන්‍යයෙන් වෙනත් වාහනවල දකින්න බැරි හරිම ලස්සන විදිහට ඩිසයින් කරපු day time running light එකක්. මේ day time running light එකේ මේ කොටස combination light එකක් විදිහට turn signal එක විදිහට වැඩ කරනවා. මේ විදිහට පහළට දිගටම ඇවිල්ලා තියෙනවා day time running light එක.
ඇතුලෙන් ඔයගලන්ට 3 light setup එකක් විදියට LED headlamp setup එකක් හම්බෙනවා. අපි ඉස්සරහට આવොත් මේකේ ඔයගලන්ට ඉස්සරහිනුත් parking sensors බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට මෙතන පහලින් මේ විදියට sleek fog lamp එකක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට මෙතන පහලින් skid plate එකක් විදියට මේ පහළ කොටස බලා ගන්න පුළුවන්. ඉතින් මේ vehicle එකේ dimension ගැන කතා කරොත් එහෙම මේ vehicle එක ඇත්තටම 1790ක් මිලිමීටර් පල්ල vehicle එකක් විදියට අපි හඳුන්වන්න පුළුවන්. මේක ඔයගලන්ට කම්පෙයාර් කරගන්න මේකේ පල්ල ගැන කතා කරොත් එහෙම මේක ඇත්තටම 2025 Honda Vezel එකේ පල්ලට සමානයි. ඉතින් මේ vehicle එකේ length එක ගැන අපි කතා කරොත් එහෙම මේක ඇත්තටම 3995 මිලිමීටර් length එකක් හම්බෙනවා. මේ vehicle එක ඇත්තටම සෑහෙන උස vehicle එකක්. අපි මේකේ competitors එක කතා කරොත් එහෙම Toyota Race එක Suzuki Fronx එක එහෙම කතා කරොත් එහෙම ඊට වඩා ඇත්තටම ලොකු උසකින් තියෙන vehicle එකක් 1690 මිලිමීටර් විතර උසක් හම්බෙනවා. ඒ වගේම මේ ground clearance එක ගැන විශේෂයෙන්ම කතා කරන්න ඕන. ඔයගලන්ට පේන ඇති ලොකු ground clearance එකක් තියෙනවා. මිලිමීටර් 205ක් විතර වෙනවා. කම්පෙයාර් කරගන්න කිව්වොත් එහෙම ඔයගලන්ට Suzuki Fronx එකේ නැත්නම් Honda Vezel එකේ හම්බෙන්නේ මිලිමීටර් 185ක් විතර. Toyota Race එකට ගියොත් මිලිමීටර් 200ක විතර ground clearance එකක් හම්බෙන්නේ. නමුත් මේ vehicle එකේ ඔයගලන්ට මිලිමීටර් 205කට ආසන්න ground clearance එකක් හම්බෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ පාරවල් වල නම් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ vehicle එකට ගමන් කරන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕන මේ ground clearance එක හින්දාම ඔයගොල්ලෝ මේ vehicle එකේ වාඩි වෙලා drive කරන්න ගත්තාම මේකේ ඔයගලන්ට ඇත්තටම දැනනවා ඔයගොල්ලෝ ටිකක් උසින් drive කරනවා කියලා. මොකද driving stance එක පොඩ්ඩක් උඩින් තියෙනවා. ඉතින් මේකේ wheel base එක ගැන කතා කරොත් එහෙම wheel base එක ඔයගොල්ලන්ට හම්බෙනවා මිලිමීටර් 2500ක්. ඉතින් අපි මේ vehicle එකේ side profile එක ගැන කතා කරොත් එහෙම ඔයගොල්ලන්ට මේකේ හම්බෙනවා power adjustable side mirror එකක්, retract වෙන සහ wing mirror option එක මේකේ හම්බෙනවා. ඒ වගේම මේකේ 360 කැමරා වලට අවශ්‍ය කැමරාව මෙන්න මෙතනින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේකේ ඔයගොල්ලන්ට blind spot monitoring mirror එකක් හම්බෙන්නේ නැහැ. ඒ වෙනුවට මේකේ option එකක් දීලා තියෙනවා. ඔයගොල්ලෝ turn signal එක on කරාම ඒ අදාළ පැත්තේ කැමරා එකෙන් වීඩියෝ එකක් ෆ්‍රේම් කරනවා ඔයගොල්ලන්ගේ ඉස්සරහා මීටර් ක්ලාස් එකේ ඒ අදාළ සයිඩ් එකට. ඊට අමතරව ඔයගොල්ලන්ට මේකේ roof rail එකක් හම්බෙනවා. හැබැයි අතන මේක functional roof rail එකක් නෙමෙයි. මෙතන ඔයගොල්ලන්ට ගහලා තියෙනවා do not load කියලා. plastic roof rail එකක් විදිහට එන්නේ උඩ කොටස. මේ ඇවිල්ලා තියෙන gloss black එකත් එක්ක මේ වාහනයට මාර ලස්සන පෙනුමක් roof rail එකෙන් ලබා දීලා තියෙනවා. අපි මේ vehicle එකේ wheels ගැන කතා කරොත් එහෙනම් මුලින්ම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන plastic වලින් ආපු wheel arch එකක් හම්බෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට මේකේ හම්බෙන්නේ crystal cut two tone alloy wheel එකක්. විශේෂම ලග්න පහක් එක්ක disc brake හම්බෙනවා vehicle එකේ. ඒ වගේම විශේෂයෙන්ම මේ vehicle category එකේ තියෙන අනිත් වාහනත් එක්ක බැලුවාම මේකේ රෝද හතරටම ඔයගලන්ට disc brake හම්බෙනවා. සාමාන්‍යයෙන් Suzuki Fronx එක නැත්නම් Toyota Race එකේදී වගේ පිටිපස්සේ drum brake හම්බෙන්නේ. නමුත් මේ vehicle එකේ ඔයගලන්ට රෝද හතරටම disc brake හම්බෙලා තියෙනවා. ඒත් එක්කම ඔයගලන්ට මේකේ wheel එක 15 inch alloy wheel එකක් හම්බෙනවා. 215 width එක තියෙන wheel එකක් තමයි මේකට එන්නේ. මේකේ suspension පද්ධතිය ගැන කතා කරොත් එහෙම ඉස්සරහට max person start suspension පද්ධතියක් ඔය screen එකත් එක්ක හම්බෙනවා. ඒ වගේම මේක පිටිපස්සට හම්බෙන්නේ coupled torsion beam suspension පද්ධතියක්. පිටිපස්ස එක නම් independent suspension නෑ නෙමෙයි. නමුත් මේ vehicle එක අතන light weight vehicle එකක් ඉඳලා torsion beam suspension එකක් තියෙන එක ප්‍රශ්නයක් විදියට දැනෙන්නේ නෑ. මේක suspension පද්ධතිය ගැන හැබැයි පොඩ්ඩක් කතා කරන්න ඕන. මේක සස්පෙන්ෂන්ස් ටියුන් කරලා තියෙන්නේ පොඩ්ඩක් ෆර්ම් සස්පෙන්ෂන් විදියට. මේක සාමාන්‍යයෙන් අර උස වාහනයක් කියලා මම ඉස්සෙල්ලත් සඳහන් කරා. මේකේ උසත් එක්ක හයි ස්පීඩ් වලදී පොඩ්ඩක් බොඩි රෝල් එකක් එන්න පුළුවන්. මේකේ බොඩි රෝල් එක නවත්තන්න මේගොල්ලෝ සස්පෙන්ෂන් පද්ධතිය ෆර්ම් ස්ටිෆ් විදියට පොඩ්ඩක් ටියුන් කරලා තියෙනවා. හයි ස්පීඩ් වලදී හොඳ ස්ටැබිලිටි එකක් තිබ්බත් ඒක අතුරුඵලයක් විදියට ලෝවර් ස්පීඩ් වලදී වලවල් වලට වැටෙනවා පොඩ්ඩක් කැබින් එකට දැනෙන්න පුළුවන්. මේක අපි ෆුල් ටැංක් එක ගැන කතා කරොත් එහෙම මේගොල්ලන්ට ලීටර් 45ක ෆුල් ටැංක් එකක් හම්බෙනවා. ඒ වගේම ෆුල් ඉකොනොමි එක ගැන කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් හෙවි ට්‍රැෆික් එකක් තියෙන වෙලාවදී ලීටර් කිලෝමීටර් 10ත් 11ත් අතර නෝමල් සිටි ට්‍රැෆික් එකක් නම් 12ත් 13ත් අතර ෆුල් අවුට් ස්ටේෂන් යනවා නම් අනිවාර්යයෙන්ම 17ත් 18ත් අතර ප්‍රමාණයකට හයිවේ එකේ යනවා නම් 20ක් හෝ 20ට වැඩි ෆුල් ඉකොනොමි එකක් උගලන්ට මේ වෙහිකල් එකෙන් බලා ගන්න පුළුවන්. අපි මේ රියර් view එක ගැන කතා කරොත් එහෙම උඩින්ම shark fin antenna එකක් බලා ගන්න පුළුවන්. ඊළඟට මෙතන ස්පොයිලර් එකක් හම්බෙනවා. top mount brake light එකක් හම්බෙනවා. මෙතන වීදුරු අපිට defoggers wiper and washer එක මෙතන හම්බෙනවා. connecting brake light එකක් මේක දිගට හම්බෙනවා. මේ brake light එකේ විශේෂත්වය කියනවා මේකත් කියාලගේ design philosophy එකේ එන signature brake light එකක් star map brake light එක කියලා කියන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ lines අතරේ පොඩි පොඩි ලයිට්ස් ගොඩාක්
අහසේ තරු විදියට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඒකින් තමයි මේකට ස්ටාර් මැප් ටේල් ලයිට් කියලා කියන්නේ. ඊළඟට මෙතනින් ඕගොල්ලන්ට ටර්න් සිග්නල්ස් බලා ගන්න පුළුවන්. අපි පහළට આવොත් එහෙම කියා බැජින් එක හම්බෙනවා. ඒ වගේම ඕගොල්ලන්ට සොනට් කියලා වෙහිකල් එකේ බැජ් එක බලා ගන්න පුළුවන්. ඇත්තටම ඉස්සෙල්ලා කියන්නම දුන්නා මේ සොනට් කියන නම හැදිලා තියෙන්නේ සෝෂල් නෙට්වර්ක් කියන එක පදනම් කරගෙන. ඇත්තටම මේ වෙහිකල් එක ඔඩියන්ස් එක විදියට ටාගට් කරලා තියෙන්නේ මිලේනියන්ස්ලා සහ ජෙන්නි සෙඩ් යංග ජෙනරේෂන් එක තමයි මේ වෙහිකල් එකේ ටාගට් මාකට් එක වෙලා තියෙන්නේ. ඉතින් පහළට આવොත් එහෙම මේ තැන් වලින් ඔයගලන්ට මේ විදියට රියර් පාකින් සෙන්සර්ස් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන පහලින් මේ බොඩි කලර් ගානිෂ් එකක් ඇවිල්ලා තියෙනවා. පහලින්ම බ්ලැක් ස්කිඩ් ප්ලේට් එකක් ඇවිල්ලා තියෙනවා. එතනදී මෙන්න මෙතනින් අපිට රිවර්ස් ලයිට් එකක් විදියට මේ ෆුල් ලයිට් එක මෙතන බලා ගන්න පුළුවන්. ඔයගලන්ට මේ බූට් එක ගැන කතා කරොත් එහෙම මෙතන පහලින් බූට් ඕපන් කරගන්න පුළුවන් බටන් එක හම්බෙනවා මේ විදියට. බූට් එක අපිට පාර්සල් ට්‍රේ එකක් බලා ගන්න පුළුවන්. ලීටර් 385ක සෑහෙන හොඳ ඉඩකඩක් තියෙන බූට් එකක්. ලයිට් එකක් බලා ගන්න පුළුවන් බූට් එකේ. සබ් වූෆර් එක බලා ගන්න පුළුවන්. මේ වෙහිකල් එක ඇත්තරම 7 ස්පීකර් සවුන්ඩ් සිස්ටම් එකක් තියෙනවා. බෝස් සවුන්ඩ් සිස්ටම් එකක් එන්නේ. ඒ ස්පීකර් සෙට් එකේ සබ් වූෆර් එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. මේ බූට් එකේ තරමක් ගැඹුර බූට් ලිප් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකට මොන හරි දානවා නම් පොඩ්ඩක් උස්සලා තමයි දාන්න වෙන්නේ. ඒත් එක්ක මේ බූට් එකේ තව විශේෂ දෙයක් ඔයගලන්ට කියන්න ඕන. මේ දවස්වල ගොඩක් අලුත් වාහන වල දකින්න හම්බෙන්නේ නැහැ. ෆුල් සයිස් 16 ඉන්ච් සම්පූර්ණ ස්පෙයා වීල් එකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි මේකේ පවර් ට්‍රේන් එක සහ එන්ජින් කම්පාර්ට්මන්ට් එක ගැන කතා කරොත් එහෙම මේකේ පොඩ්ඩක් අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ කම්පැක්ට් එන්ජින් කම්පාර්ට්මන්ට් එකක්. 1 ලීටර් ටර්බෝ පෙට්‍රල් 3 සිලින්ඩර් එන්ජින් එකක්. ඒත් එක්කම 7 ස්පීඩ් ඩුවල් ක්ලච් ට්‍රාන්ස්මිෂන් එකක් තමයි ඔයගොල්ලන්ට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ 3 සිලින්ඩර් පෙට්‍රල් එන්ජින් එකක් හින්දා පොඩි වයිබ්‍රේෂන් එකක් තියෙනවා. 3 සිලින්ඩර් වලට ආවේනික වයිබ්‍රේෂන් එක. නමුත් කැබින් එක ඇතුළට දැනෙන්නේ නැති වෙන්නම මේගොල්ලෝ මේක නිර්මාණය කරලා තියෙනවා. සාමාන්‍යයෙන් නිව්ටන් මීටර් 172ක විතර ටෝක් එකක් 118ක විතර හෝස් පවර් එකක් හම්බ වෙනවා. මේක විශේෂ දෙයක් විදියට එන්ජින් එක ටියුන් කරලා තියෙන්නේ ලෝ එන්ඩ් ටෝක් එක වැඩි වෙන විදියට. ඒක හින්දා මේ වෙහිකල් එකේ අර ක්වික් ඇක්සලරේෂන් එකක් අපිට බලා ගන්න පුළුවන්. අපි අර කටවහරට කියන්නේ පොඩ්ඩක් වාහනේ පැනලා යනවා කියලා සහ මේ වෙහිකල් එක ඩ්‍රයිව් කරනකොට අර එක්සයිට්මන්ට් එක වැඩි වෙන විදියට තමයි මේගොල්ලෝ මේක හදලා තියෙන්නේ. ඒ වගේම ඔයගලන්ට මේකේ පොඩි ටර්බෝ ලැග් එකක් ඉනිෂියලි බලා ගන්න පුළුවන් තප්පර 2-3ක විතර. ඒ වගේම මේකේ ටර්බෝ කික් වෙන එකත් ටියුන් කරලා තියෙන්නේ ලෝ එන්ඩ් එකේ ටර්බෝ එක කික් වෙන විදියට. සාමාන්‍යයෙන් RPM එක 1500 2000 අතර රේන්ජ් එකේදී මේකේ ටර්බෝ එක කික් වෙනවා. මම ඉස්සෙල්ලා සඳහන් කරා මේකේ ඔයගලන්ට හම්බෙන්නේ 7 ස්පීඩ් ඩුවල් ක්ලච් ට්‍රාන්ස්මිෂන් එකක් කියලා. ට්‍රාන්ස්මිෂන් එක ඇත්තටම සෑහෙන ස්මූත් සහ ඩුවල් ක්ලච් ට්‍රාන්ස්මිෂන් එකක් හින්දා ඔයගලන්ට හොඳ ෆෝල් එකනොමි එකක් මේ වෙහිකල් එකෙන් බලා ගන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය ටෝක් කන්වර්ටර් එකක් තියෙන ඔටෝමැටික් වෙහිකල් එකකට වඩා විශේෂයෙන්ම වැරදි ඩ්‍රයිවිං හැබිට් වලින් ඔයගලන්ගේ ට්‍රාන්ස්මිෂන් පද්ධතිය සමහර වෙලාවට බ්‍රේක් ඩවුන් වෙන්න සහ ඕවර්හීට් වෙන්න වගේ දේවල් වලට වෙන්න පුළුවන් ඩුවල් ක්ලච් ට්‍රාන්ස්මිෂන් එකක් තියෙන හින්දා. ඒ වගේම සාමාන්‍ය ඩුවල් ක්ලච් ට්‍රාන්ස්මිෂන් ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් වලට වඩා රිපෙයාරින් වලට ගියොත් එහෙම කොස්ට් එක අතින් සාමාන්‍යයෙන් පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් මම ඔයගලන්ට ටිප් එකක් විදිහට කියලා දෙන්නම්. ඩුවල් ක්ලච් ට්‍රාන්ස්මිෂන් එකක් තියෙනකොට අපි සාමාන්‍යයෙන් ට්‍රැෆික් එකේ නවත්තගෙන ඉඳලා බ්‍රේක් එක පොඩ්ඩක් පාගගෙන ටික ඉස්සරහට යන්න දෙනවා. අපි ඒකට ක්‍රීපින් කියලා කියනවා. මේ වගේ දේවල් ඩුවල් ක්ලච් ට්‍රාන්ස්මිෂන් එකේ ඔයගොල්ලන් කරොත් එහෙම ඔයගොල්ලන්ගේ ට්‍රාන්ස්මිෂන් එක ඕවර්හීට් වෙන්න පුළුවන්. මේකදී ඇත්තටම වෙන්නේ ඔයගොල්ලන් ක්ලච් ප්ලේට් එක සම්පූර්ණ එන්ගේජ් වෙන්නේ නැතුව බාගෙට එන්ජින් එකත් එක්ක කනෙක්ට් කරලා තියෙනවා. එතකොට ක්ලච් එක තිල්ලීමත් එක්ක ෆ්‍රික්ෂන් එක වැඩි වෙලා ඒක ඕවර්හීට් වෙන්න පුළුවන්. ඉතින් හදිස්සියවත් මේ වෙහිකල් එක විතරක් නෙමෙයි ඕනම ඩුවල් ක්ලච් වෙහිකල් එකක ට්‍රාන්ස්මිෂන් ඕවර්හීට් වර්නින් එකක් ආවොත් එහෙම හොඳම දේ තමයි වෙහිකල් එක නියුට්‍රල් එකට දාලා වාහනේ එන්ජින් එක අයිල් එකේ ස්ටාර්ට් එකේ තියන්න. එතකොට ඉන්ටර්නල් ෆෑන් වල පුළුවන් වලින් ට්‍රාන්ස්මිෂන් පද්ධතිය ආපහු කූල් ඩවුන් සිද්ධ වෙනවා. ඒත් එක්කම තව දෙයක් විදිහට කියන්න ඕන. අපි හිතමු කන්දක ඔයගොල්ලෝ වෙහිකල් එක නවත්තලා ආපහු ගන්නවා නම් පොඩ්ඩක් රෝල් බෑක් වෙන්න අවස්ථාවක් තියෙනවා. එතනදී ඔයගොල්ලෝ අර බාගෙට වගේ බ්‍රේක් එක තියාගෙන ගියොත් තමයි මේ පහළට රෝල් බෑක් වෙන්න පුළුවන් සිනාරියෝ එක ඇති වෙන්නේ. හැබැයි මේ වෙහිකල් එකේ හිල් ක්ලයිම්බ් ඇසිස්ට්ෂන් එක ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ වාහනේ සම්පූර්ණ කන්දක නවත්තනවා ෆුල් බ්‍රේක් කරලා තප්පර 2ක් හෝ 3ක් තියාගෙන ඉඳලා පස්සේ හිල් ස්ටාර්ට් ක්ලයිම්බ් ෆන්ක්ෂන් එක ඔන් වෙනවා. එතනදී ඔයගොල්ලෝ බ්‍රේක් පැඩල් එකෙන් කකුල ගත්තත් වාහනේ රෝල් බෑක් වෙන්නේ නැතුව බ්‍රේක් එක හැමම ඔන් එකේ තියෙනවා. එතකොට ඒ රෝල් බෑක් ඉෆෙක්ට් එක නැති කරගන්න පුළුවන්. රියර් ඩෝ එක ගැන කතා කරොත් එහෙම ඔයගලන්ට රියර් ඩෝ එකේ මේ කොටස් ඇත්තම හાર્ඩ් ප්ලාස්ටික් වලින් තමයි
බලාගන්න පුළුවන් වෙන්නේ. මෙතන ඇත්තම මා ලස්සන ඩීටේල්ලක් විදියට ඕපන එක දීලා තියෙනවා. ඩෝ එකේ මේ කොටස් ටූ ටෝන් විදියට ඇවිල්ලා තියෙන්නේ. මේක වයිට් ලෙද එකක් තියෙන්නේ. ලෙද එකකුත් මේ රෙක්සින් එකක් වගේ. ඒ ටික සොෆ්ට් ටච් මැටීරියල් වලින් එවලා තියෙනවා. මේ ඩෝ පොකට් එක එතන මේ ටිකක් ලොකු ඩෝ පොකට් එකක් තියෙනවා. වතුර බෝතලයක් සහ උඩයක් වගේ දාගන්න පුළුවන් විදිහට තමයි ඩෝ පොකට් එක ඇවිල්ලා තියෙන්නේ. ඒත් එක්ක මෙතනින් බෝස් බෙදින්න එකත් එක්ක රිය ස්පීකර් එක මෙතනින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. විශේෂම දෙයක් විදිහට මේ විදිහට සන් බ්ලයින්ඩ් එකක් අපිට එවලා තියෙනවා. මේක සාමාන්‍යයෙන් යුරෝපියන් වෙහිකල් වල එන ෆීචර් එකක්. ඉතින් මේ වෙහිකල් එකේ ඒ ෆීචර් එකත් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. අපි රිය පැසෙන්ජර් සීට් එක ගැන කතා කරොත් එහෙම සාමාන්‍ය ලෙග් රූම් එකක් තමයි අපිට අත්‍තරම හම්බෙන්නේ. මේකේ පොඩ්ඩක් ලෙග් රූම් එක පොඩි අඩුවක් ගන්න. මේක වැඩි කරගන්න මේගොල්ලෝ ඉස්සරහා සීට් එක මේ විදිහට කර්ව් කරලා තියෙන තොර පොඩි ඉඩක් අපිට එතනොත් හම්බෙනවා. මෙතන සීට් පොකට්ස් හම්බෙනවා. හෙඩ් රූම් එක සෑහෙන්න හොඳ හෙඩ් රූම් එකක් අපිට මෙතන හම්බෙනවා. සීට්ස් ගැන කතා කරොත් එහෙම ටූ ටෝන් ලෙදර් සීට්ස් තමයි හම්බෙන්නේ. ඒ වගේම 3 point සීට් බෙල්ට්ස් 3ක් හම්බෙනවා. 3 දෙනෙකුට පහසුවෙන් ගමන් කරන්න. නමුත් හෙඩ් රෙස්ට් එකක් හම්බෙන්නේ නැහැ මැද ඉන්න පැසෙන්ජර්ට. සහ මෙතන අපිට හම්බෙනවා කප් හෝල්ඩර් එකක් සහ ආම් රෙස්ට් එකක්. මැද පැසෙන්ජර් කෙනෙක් යනවා නම් මේ කොටස පොඩ්ඩක් ස්ටිෆ් වගේ හින්දා යාට පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට පොඩි ෆ්ලෝ හම්ප් එකක් බලා ගන්න පුළුවන්. ඒ හින්දා පැසෙන්ජර්ස්ලා 3 දෙනෙක් යන එක ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලන්ට මෙතනින් AC vents දෙකක් බලා ගන්න පුළුවන්. මෙතන පහලින් ස්ටෝරේජ් ස්පේස් එකක් සාමාන්‍ය ෆෝන් එකක් තියාගන්න පුළුවන් වෙන විදියට. ඒත් එක්ක මෙතන USB-C charging ports දෙකක් හම්බෙනවා. මෙතන ඔයගොල්ලන්ට පොඩි ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. ඒකෙන් හම්බෙනවා මෙතන AC purifier එකක් තියෙනවා. ඒකේ levels විදියට ඔයගොල්ලන්ට AC purifier එකක් පාවිච්චි කරන්න පුළුවන්. අපි පැසෙන්ජර් ඩෝ එක ගැන කතා කරොත් එහම ඔයගොල්ලන්ට මේ විදියට ඩෝ එක වැහෙන සද්ද බලා ගන්න පුළුවන්. ඩෝ එක ඇත්තටම සෑහෙන හොඳ weight එකක් තියෙනවා. ඩෝ එක ඇතුළ ගැන කතා කරොත් එහෙම මේ ටික ඇත්තටම hard plastic වලින් හම්බෙන්නේ. ඉස්සරහට අපිට sun blinds හම්බෙන්නේ නැහැ. පිටිපස්සේ වගේම මේ ටික leather wrap soft touch material වලින් හම්බෙන්නේ. මෙතන ඔයගොල්ලන්ට front speaker එක බලා ගන්න පුළුවන්. Bose badging එකත් එක්ක මෙතන ටිකක් ලොකු ඩෝ පොකට් එකක් තියෙනවා. වතුර බෝතලයක් සහ කුඩයක් දාගන්න පුළුවන් වෙන විදියට. ඒත් එක්කම ඔයගොල්ලන්ට කියන්න ඕන මේකේ front doors දෙකේම අපිට ambient light එකක් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට දැන් පේන නිල් පාට ambient light එකක් පේනවා. ඒ වගේම music play වෙනවා නම් අපිට music එක්ක synchronize වෙලා යන light එකක් විදියට හදා ගන්නත් setting එකක් අපිට මේ වාහනේ බලා ගන්න පුළුවන්. අපි මේකේ front passenger seat එක ගැන කතා කරොත් එහෙම seats ඔක්කොම leather wrap seats එන්නේ. ඒත් එක්කම passenger ගේ seat එක manual adjustments තමයි හම්බෙන්නේ. glove box එකක් හම්බෙනවා. මෙතනින් අපිට AC vents ලබා දීලා තියෙනවා. vanity mirror එකක් මෙතන හම්බෙනවා. හැබැයි light එකක් නම් මේකේ හම්බෙන්නේ නැහැ. driver seat ඇත්තේ අපිට mirror එක හම්බෙන්නෙත් නැහැ. normal blind එක තමයි මෙතන හම්බෙන්නේ. අපි driver side එකේ door එක ගැන කතා කරොත් එහෙම මේ කොටස් hard plastic වලින් අපිට බලා ගන්න පුළුවන්. මේ කොටස leather wrap soft touch material එකකින් අපිට බලා ගන්න පුළුවන්. මේකේ විශේෂම දෙයක් විදියට all four doors automatic windows හම්බෙනවා. ඒත් එක්කම mirror power adjustments හම්බෙනවා. door lock එක මෙතනින් හම්බෙනවා. ලොකු door pocket එකක් හම්බෙනවා. umbrella හදා ගන්න පුළුවන් වෙන විදියට සහ bottle holder එකක් විදියට මේ කොටස බලා ගන්න පුළුවන්. front speaker එක හම්බෙනවා. Bose badging එකත් එක්ක ඉස්සරහා Twitter එකක් හම්බෙනවා speaker system එකේ. අපි driver seat එක ගැන කතා කරොත් එහෙනම් මේකේ driver seat එකට විතරක් 4-way power adjustments ඉස්සරහට පස්සට ගන්න පුළුවන්. ඒ වගේම recline කරගන්න පුළුවන්. අපිට මෙතනින් power adjustments දීලා තියෙනවා. හැබැයි seat memory function අපිට හම්බෙන්නේ නැහැ. seat එක උස්සන එක විතරක් අපිට manually හදා ගන්න පුළුවන් විදියට මෙතනින් manual adjustments අපිට ලබා දීලා තියෙනවා. අපිට මෙතනින් push start එක බලා ගන්න පුළුවන්. මේ විදියට vehicle එක start කරගන්න පුළුවන්. steering wheel එක ගැන කතා කරොත් එහෙම මේක ඇත්තම soft touch leather wrap steering wheel එකක් එන්නේ. stitching line එකක් ගිහිල්ලා තියෙනවා මේ විදියට. D cut steering wheel එක. GT line කියලා අපිට badge එක හම්බෙනවා. Tech line trim level එකේදී sonat කියලා හම්බෙනවා. X line trim එකේදීත් අපිට sonat කියලා හම්බෙන්නේ. multi function steering wheel එකක්. මේක සාමාන්‍යයෙන් high end vehicle වල එන pattern එකට තමයි ආවිල්ලා තියෙන්නේ. මෙතනින් airbags හැම ඒ වගේම අපිට මේකේ paddle shifters බලා ගන්න පුළුවන්. මේ පැත්තෙන් wiper lever එක, මෙතනින් lights lever එක බලා ගන්න පුළුවන්. මේකේ හම්බෙනවා high beam assist automatically high beam එක වෙනස් වෙනවා ඉස්සරහා vehicle එකේ high beam එකත් එක්ක. හැබැයි මේක අපිට rain sensing wipers නම් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. steering wheel එක මාර්ම ස්මූත්. මේ තනි ඇඟිල්ලෙන් උනත් කරකවන්න පුළුවන්. මේක drive කරනකොටත් හොඳටම තේරෙනවා steering wheel එක සෑහෙන ස්මූත්. ඒත් එක්කම මම ඉස්සෙල්ලත් කිව්වා වගේ මේ vehicle එක ගොඩක් උසින් තියෙන. කියන්නේ අපි වාඩි වුණත් driving stance එකත් එක බැලුවම අපි සෑහෙන උසකින් ඉන්නවා වගේ තමයි අපිට පේන්නේ.
ඒත් එක්කම මේ ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එකත් එක්ක ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක මේ තනි පැනල් එකක් විදියට මේ විදියට ඇවිල්ලා තියෙනවා. ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක ආංගල් 10.2.5ක වයිඩ් ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකක් විදියට අපිට බලා ගන්න පුළුවන්. ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එක බැලුවොත් එහෙම සම්පූර්ණ ඩිජිටල් මීටර් එකක් අපිට මෙතන බලා ගන්න පුළුවන්. මේක ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක බැලුවොත් එහෙම උගලන්ට පේන ඇති සෑහෙන්න හොඳ ටච් සෙන්සිටිවිටි එකක් තියෙනවා. මේක ඇත්තම තියෙනවා Android Auto සහ CarPlay. හැබැයි ඔයගලන්ට wirelessly එක කනෙක්ට් කරගන්න බෑ. මොකද මේකට කනෙක්ට් වෙන්නේ Kia Connect app එක through. Kia Connect app එක තාම ලංකාවට සපෝට් කරන්නේ නැහැ. ඒ හින්දා ඇත්තටම මේ වගේ පොඩි wireless connect එකක් අරගන්න වෙනවා. ඒක through ඔයගලන්ට ෆෝන් එක wirelessly අපේ infotainment system එකට මේ විදියට කනෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකේ center console එක ගැන කතා කරොත් එහෙම hazard lights බලා ගන්න පුළුවන්. AC controls බලා ගන්න පුළුවන්. මේකේ single zone AC එකක් එන්නේ. piano buttons ඇවිල්ලා තියෙනවා උඩට පල්ලෙහාට කරන්න. ඇත්තටම මේක මේ driving කරනකොට මාර ලේසි. මෙතන piano buttons මේ විදියට ඇවිල්ලා තියෙන එක AC controls වලට. front seats දෙකටම seat ventilators ඇවිල්ලා තියෙනවා. මේ විදියට on කරන්න පුළුවන් level එකත් එක්කම. මේක ඇත්තටම high end vehicle වල එන function එකක්. මගේ පරණ වීඩියෝ එකේ BYD C-Line 5 එකේ seat ventilators ඇත්තටම එන්නේ driver side එකට විතරයි. නමුත් මේ vehicle එකේ driver passenger දෙන්නටම මේ seat ventilation පාසුවම ලබා දීලා තියෙනවා. හැබැයි මේකේ seat heaters නම් හම්බෙන්නේ නැහැ. මෙතන පහලින් wireless charge එකක් හම්බෙනවා. මෙතන අපිට wireless charging pad එක ඔන්න වුණා කියලා light එකෙන් indicate කරනවා. ඒත් එක මෙතන පහලින් USB-C charging port එක 12 volt power outlet එකක් USB-A charging port එක තියෙනවා. එතනට දැන් අපි wireless connect එක connect කරලා තියෙනවා. මෙතනත් සාමාන්‍ය storage එකක් අපිට හම්බෙනවා. premium GLEV එකක් හම්බෙනවා. මෙතනින් cup holders දෙකක් ඒ වගේ මෙතන අපිට තව පොඩි phone hold එකක් මේ විදියටත් දීලා තියෙනවා. manual hand brake එකක් තමයි මේකෙන්දි හම්බෙන්නේ. armrest එකක් හම්බෙනවා. armrest එක නම් පොඩි armrest එකක් හම්බෙන්නේ. ඒක slide කරන්න බෑ. මේ විදියට පොඩි storage එකක් අපිට මෙතනින් හම්බෙනවා. අපිට මෙතන automatic dimming option එකත් එක්ක inside rear view mirror එකක් හම්බෙන්නේ. ඒත් එක මෙතන ඔයගලන්ට buttons වගේක් බලා ගන්න පුළුවන්. තියෙන්නේ SOS Kia Connect tab එක තියෙනවා නම් මේවා connect වෙනවා. ලංකාවේ මේ වැඩ කරන්නේ නැහැ. මෙතන උඩින් අපිට shades දෙකක් වගේ දා ගන්න පුළුවන්. storage space එකක් තියෙනවා. මෙතනින් අපිට cabin lights මේ විදියට බලා ගන්න පුළුවන්. sunroof එකේ sun blind එක නම් ඇත්තටම manual තමයි අපිට open කරන්න තියෙන්නේ. sunroof එක මෙතනින් මේ විදියට fully open කරගන්න පුළුවන්. මේකේ half sunroof එකක් තමයි හම්බෙන්නේ. electric sunroof එක මේ විදියට සම්පූර්ණ close කරගන්නත් පුළුවන්. ඔයගලන්ට මේකේ විශේෂ දෙයක් විදියට හම්බෙනවා voice commands button එක. මේක press කරාම එකපාරක් vehicle එකේ voice commands on වෙනවා. ඒකෙන් අපිට open sunroof ඒ විදියට අපිට voice commands දීලා sunroof එක open කරගන්න පුළුවන්. windows open කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. මේක press and hold කරන් ඉඳියොත් එහෙම Google එකේ නම් Gemini නැත්නම් Apple CarPlay නම් Siri connect කරගන්න පුළුවන්. Siri, tell me what's the weather today? Looks like rain today. The high temperature will be 30 degrees and low will be 20. එතකම අපිට මෙතනින් 360 camera view එක මේ විදිහට on කරගන්න පුළුවන්. මෙතනින් අපිට vehicle එක 3D විදිහට සම්පූර්ණ rotate කරලා බලා ගන්න පුළුවන්. මෙතන drive mode එකට ගියොත් එහෙම drive modes තුනක් අපිට බලා ගන්න පුළුවන්. eco, normal සහ sport කියලා. sport mode එකට දැම්මම මෙතනම හොඳ sporty driving feel එකක් අපිට ලබා ගන්න පුළුවන්. ඒත් එක්ක මේ vehicle එකේ තව traction control button එකක් තියෙනවා මෙතන. snow, mud, sand කියලා වෙන වෙනම settings තුනක් තියෙනවා use කරන්න පුළුවන්. ඊට අමතරව අපිට මේකේ manual gear shift කරගන්නත් පුළුවන්. මෙතනින් මේ විදිහට D එකට දාලා side එකට කරාම manual mode එකට වැටෙනවා. manual mode එකට වැටුනහම මෙතන ඉන්න gear එක මෙතනින් පෙන්වනවා. ඒත් එක්කම අපිට pedal shifters වලින් manually gear මාරු කරගෙන මේ vehicle එක drive කරන්නත් පුළුවන්. අපි දැන් මේකේ පොඩි test run එකක් ගිහිල්ලා බලමු. ඔයගලන්ට පේන ඇති 360 camera on වෙලා තියෙනවා. ඒත් එක්කම මම signal දැම්මම blind spot monitoring system එක මේ පැත්තේ අපිට පෙන්වනවා. මේක මාරම වටිනා city traffic එකේදී drive කරනකොට මෙතනින් පේනවා vehicle එකක් එනවා නම්. ඒ විදිහට අපිට මේ collision detection warning එකකුත් තියෙනවා. මේකේ level 1 ADAS තියෙන හින්දා
මේක ඩ්‍රයිවිං හයිටෙක් ගැන කිවොත්තම සාමාන්‍යටයක් උසින් ඉන්න වගේ පේන්නේ ඒත් එක්කම රයිඩ් එක මාර කම්ෆටබල් වෙහිකල් එක ඔගලන්ට එන්වර්මට නොයිස්ස පොඩ්ඩක් අත්ත හෙන්න එන්ජින් නොයිස්ස හෙන්නෙත් නෑ හැබැයි රෝධවල නොයිස්ස ගත් එක්ක පොඩ්ඩක් ඒ සද්දේ කැබින්න එකට අපිට හැනවා සහ කිසිම වයිබ්‍රේෂණයක් විශේෂයෙන්ම දැනෙන්නේ සහයම රැටලින් නොස් කිසිම දෙයක් මේ කැබින්න එකට දැනන්න දැන් ගිහිල්ල බලමු ස්පෝර්ට් මූඩ් එකට දාලා තිනින් අපිට ස්පෝර්ට් මූඩ් එකට දාගන්න පුළුවන් ක්ලස්ට එකත් චේන්ජෙනවා අපට ස්පෝර්ට් මූඩ් එකට දැමහම සෑහන් වෙනසත් තේරනවා මේ ගෙන වාහනය සෑහන්නම් පිකප් වෙන එක පාට්ට සාමාන්‍ය එක්ක මූඩ් එකට යනට වඩා මේ මන් දැන් පොඩ්ඩක් ගෑස් පෙල්ල පෑගුවත් වාහනේ ටක්ගාලකට රෙස්පොන්ස් කල ඉස්සරහට යනවා සාමාන්‍යයෙන් තප්පර 11කදී විතර අපිට 100ට රීච් කරන්න පුළුවන් සහ සාමාන්‍යයෙන් 80 ඉඳන් වගේ මේකේ ලාම් එකත් වදින්න ගන්නවා මට මේක ඊට වඩා ස්පීඩ් කරන්න මේ පාරේ ගලන්ට තේරන ඇති සෑහෙන්නම හොඳ ටොටල් රෙස්පොන්ස එකක් මේ වේකල් එකේ අපිට බලාගන්න පුළුවන් ටර්නිං රේඩියස් එක සාමාන්‍යෙන් මීට 5.2 විතර වෙනවා කම්පෙටර්ස් වාහනත් එක බලත් චූට්ටක් වැඩි ටර්නිං රේඩියස් එකක් නමුත් සිටිය එකේ ඩ්‍රයිව් කරන්න ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ටියුටර්නයක් අපිට ලේසියෙන්ම අරගන්න පුළුවන් පොඩ්ඩක් අප ගිහිල්ල බලමු ස් කල්ලා අපට මැනුවලි පැල් ශිෆ්ටලින් ශිෆ් කරගන්නත් පුළුවන් මේක ශිෆ්ටනකොට මාරම ලේසි සහ මේ ගැන තික දැනෙන්නෙම නෑ ශිෆ්ටන එක සහ ඔගලන්ට මේක මේ ලේන්කී පැසිස් පවසුකම තියෙන හින්ද ඕනින් එන අපට ලේන් එක චේන්ස් කරද්දි සහ මේක ඩ්‍රයිව සිටන් පවසුකමත් තියෙනද අපි අත ගත්තොත් එහෙම කීපොන් හැන්ස් කියලා බෝනිින් සයින්ස් එනවා මේ ස්ටන් ක්ලාස් එක ස්ටීරිං විල්ල එක අතින් අලගෙන යන්න කියලා මේක මේ කොමෝඩ් එකට දාලා ඩ්‍රයිව් කරන්නේ කොමෝඩ් එක නම් ඇත්තටම ටොටල් රෙස්පොන්ස් එක පොඩ්ඩක් අඩුයි ඒක පොඩ්ඩක් එක දැනෙනවා ඒ ඇරෙන්න කම්ෆර්ට් එක සහ ස්පෝර්ට් එකේ සෑහෙන්න හොඳ ටොටල් රෙස්පොන්ස් එකක් තියෙනවා ඉතින් අද ඔයගොල්ලන්ට ගෙනාවේ Kia Sonet 2026 GT line එකේ වෙහිකල් එකේ ෆුල් රිවිව් එක ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට ගොඩක් දේවල් මේ වෙහිකල් එක ගැන දැනගන්න පුළුවන් වෙන්නේ නැති කියලා ඔයගොල්ලන්ගේ ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න මම අනිවාර්යෙන් හැම දෙයකටම උත්තර දෙන්නම් ඒ වගේම මම මතක් කරනවා මේ වගේ අලුත් වෙහිකල් රිවිව්ස් බලා ගන්න ඕන නම් අපේ channel එක subscribe කරන්න එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්